Hi, welcome to Travel with Bibon. අපි අද යන්නේ ගොඩක් අය යන්න ආස සමහරක් අය ගියපු නැති තැනකට. ඒ තමයි වැවතැන්න කැම්ප් කරන්න තමයි යන්නේ. අද අපේ පුංචි පුතත් එක්ක තමයි ෆස්ට් ටයිම් යන්නේ අපේ බිවෝන් එක කැම්ප් කරන්න. අපි ගිහිල්ලා බලමු කොහොමද කැම්පින් අත්දැකීම කියලා. අද කැම්ප් කරන්නේ අපේ කාර් එකේ ඉඳලා. ඒක තවත් අපිට විශේෂ අත්දැකීමක් වෙයි. අපි ගිහිල්ලා බලමු වැවතැන්නට කොහොමද මේ කැම්පින් අත්දැකීම කියලා. Ning අපි යන්නේ කැම්ප් එක ගන්න. වැවතැන්නට යන්නේ. මගේ නම බිවෝන්. දැන් අපි යන්නේ වැවතියන දියාකට. වැවතැන්න. දැන් අපි යන්නේ කැම්ප් කරන්න කන්නට. අපි ගිහිල්ලා කාර් එකේ නීතිය ගන්නවා. එදා උදේ ඉන්න වෙනකොටම කැම්ප් කරනවා. අපි බස් තුට්ටක් යනවා. ලස්සන කඩු තියෙනවා. හැර පැත්තෙන් ණය ගිහිල්ලා එයා පැත්තෙන් රිලව් ඉන්නවා. අර බලන්න රිලව් ඉන්නවා. අර දැන් අපි යන්නේ කැම්ප් කරන්න. වැවතැන්නට යන්නේ මේතන ගහලක් තියෙනවා. කිලෝමීටර් 7ක් අපිට යන්න ඕනේ මේ පාරේ කැම්ප් කරන්න. මේ දෙපැත්ත හරිම ලස්සනයි. ලස්සන view එකක් තියෙනවා. තව ටිකක් උඩට යනකොට තවත් ලස්සනයි. හැබැයි මේ පාර ටිකක් කටුයි. ඉතින් වාහන දෙකකට මාරු වෙන්න ටිකක් අමාරුයි. ඒ හින්දා ඔයාලා යනවා නම් හොඳ විමසිල්ලෙන් මේ පාරේ යන්න ඕනේ. මොකද මේ වංගුත් එක්ක තියෙන්නේ උඩ ගමක් තියෙනවා. එතකොට වාහන එනවා. ඒ හින්දා පරිස්සමෙන් ඔයාලා මේ පාරේ යන්න. මාර ලස්සන වී එකක් තියෙනවා. අර තියෙනවා. මේ තියන්නේ දැන් අපි යන පාර. පල්ලෙහාම පේන වික්ටෝරියා ජලාශය ලස්සනට. ඒක ඇත්තටම මාර ලස්සනයි. අර පේන්නේ වික්ටෝරියා ජලාශය පල්ලෙහෙන්. අපි බලමු වැවතැනට මෙන්න මෙතෙන්ට පෙනෙයි ඔයාලට බලන්න වික්ටෝරියා ජලාශය කොයි වගේද කියලා. ලස්සනට පේනවා මෙතෙන්ට. අපි යන්නේ තව උඩට ගියාම තවත් ලස්සනට පෙනෙයි කොහොමද සුන්දරත්වය කියලා. එතනින් යනවා දැන් පොඩ්ඩක් පාර නම් බලන්න. යන්න පුළුවන් නේද? ගොඩක් තියනද? Thank you. මේ යන්නේ අපි කැම්ප් ගන්න. මේ දැන් මේ යන්නේ කඳුවල. දැන් මේ යන්නේ දෙන්නේ එතන. උත්තර ලකට. අපි දැන් යන්නේ දැන් මේ කුඩාරන් ගන්න. කිලෝමීටර් දෙකක් මෙහෙම යන්න. පාර නම් ටිකක් අබලන් වෙලා තියෙන්නේ. මොකද වර්ෂාවත් එක්ක මේ පාරේ එනවා නම් ටිකක් උස වෙහිකල් එකක එන්න ඕනේ. 4 wheel තියෙන එකට හරි. පාරේ යනවා නම් ටිකක් උස කාර් එකක් එන්න ඕනේ. මොකද මේ හස්ල එක ටිකක් උස හින්දා බලමු කොහොමද කියලා. ඉස්සරහට ගිහින් දැනට මේ ටික නම් ප්‍රශ්නයක් නෑ. අපිට යන්න පුළුවන්. බලමු මම හිතනවා ප්‍රශ්න නැතුව අපිට ගන්න යන්න පුළුවන් වෙයි කියලා.
මොකද මම දැක්කා කලින් වීඩියෝස් වලත් මේ ළඟදී ඇවිල්ලා තිබුණා ඇල්ටෝ කාර් එහෙමත් වැගන් ආරුත් ඇවිල්ලා තිබුණා. ඒ හින්දා එනවනම් චුට්ටක් දෙපාරක් හිතලා එන්න. මොකද පාර ටිකක් අබලන් වෙලා තියෙන මේ වෙලාවට. මේ දුෂ්කර මාර්ගයේ යන ගමන් තියෙන ඇත්තටම ටිකක් අපහසුයි. මේ බියෝන් කුමාරයත් එක්ක තමයි අපි යන්නේ. මේ උස වාහනයක එන්න ඕනේ, 4 wheel vehicle එකක වගේ. නැත්තම් යන්න අමාරුයි. කාර් එකක එනවා නම් ටිකක් ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක තියෙන කාර් එකක් එන්න ඕනේ. නැත්තම් එහෙම මේ පාර ඇත්තටම හිතනට වැඩිය යන්න ටිකක් අමාරුයි. අපි ගිහින් බලමු. මේ හිතන විදිහට අපි දැන් මීටර 700ක් විතර ඇවිල්ලා තියෙනවා. සම්පූර්ණ දුර තියෙනවා මේ වගේ අබලම් මාර්ගයේ කිලෝමීටර් 2ක් යන්න තියෙනවා වැවතන්නට. අපි බලමු ඉස්සරහට කොහොමද කියලා. මම හිතන විදිහට දැන් නම් චුට්ටක් විතර පාර හොඳයි. මුල් ටිකේ නම් ටිකක් අමාරුයි. බලමු ඉස්සරහට ගිහලා තව අපි යන්න ටිකක් තියෙනවා. දැන් අපි දැන් යන්නේ කඩුවල ඉස්සරහට තුට්ටක් යන්න තියෙනවා. මාරියාවේ එතනට යනවා. හරිම ලස්සනට පේනවා මේ වැවතැන්නට යන පාරට පල්ලෙහා වික්ටෝරියා ජලාශය. තාමත් වික්ටෝරියා ජලාශය යනවා. අතරම කටුක මාර්ගය යන්නේ. මෙතනින් පස්සේ නම් පාර ටිකක් හොඳයි කියලා පේනවා. මොකද කොන්ක්‍රීට් කරලා තියෙනවා. මේ කිලෝමීටර ගාන මං හිතන්නේ කිලෝමීටර 1.5ක් විතර එන්න ඕනේ. මේ විදිහට තියෙන බොරළු පාරක්. දැන් මෙතනින් එහාට පාර කොන්ක්‍රීට් වෙලා තියෙනවා. අපි බියෝන් කුමාරයත් එක්ක තමයි අපි යන්නේ කැම්ප් කරන්න අද වැවතැන්නට. මේ තියෙන්නේ වික්ටෝරියා ජලාශය. ඉස්සරහට නම් පාර හොඳයි වගේ. අපි ගිහිල්ලා බලමු ඉස්සරහට කොහොමද අත්දැකීම් කියලා. ඉස්සරහට තියෙන්නේ වැවතැන්න. ගියාම පේනවා ලස්සන තැන්නක් එක්ක වැවක් තියෙනවා. අපි බලාගෙන යමු. අපි කලින් පාර යනකොට මේ වැව ඇත්තටම හිඳිලා තිබුණේ. මේ විදිහට ලස්සනට පිරලා තියෙනවා දකින්න පළවෙනි පාර. ඇත්තටම හරිම ලස්සන. හිතා ගන්නවත් බෑ මෙච්චර කන්දක් උඩ මෙච්චර ලස්සන වැවක් තියෙන එක. ඒක තමයි කියන්නේ ලංකාව කොච්චර සුන්දර රටක්ද කියලා පේනවා. ඔන්න අපි දැන් සොඳුරුම පාරාදීසයට එන ගමන් මෙතන තමයි වැවතැන්න. මේ තියෙන්නේ අතරම අද නිවාඩු දවසක් වාහන ගොඩක් තියෙනවා කැම්ප් කරන්න ඇවිල්ලා.
අද රාත්‍රිය අපි ගත කරන්නේ ඒ වගේම පුතාට සෙල්ලම් කරන්න ඕන හින්දා කැම්පින් ටෙන්ට් එක අපි කලින්ම සෙටප් කරගන්නවා. මේක සෙටප් කරගෙන ඉවරලා බඩු ටික ඔක්කොම ටෙන්ට් එක ඇතුළට දාලා අපි පොඩ්ඩක් ඇවිදින්න යන්නයි හදන්නේ. මෙතන මොකද කරන්නේ? මෙතන අපි දොයනවද? ෂෝක්ද මෙතන? අපි අද කැම්ප් කරන්නේ මෙතන ටෙන්ට් එක ගහලා තියෙනවා. අපි බඩු ඔක්කොම ටික මේක ඇතුලේ දාගෙන තියෙන්නේ. උයන අඩු කොහොම ටික අපි දැන් මේක ඇතුලේ තමයි අද රාත්‍රිය ගත කරන්නේ. අර පැත්තෙන් ලස්සන තියෙනවා. එවතෙන්න මෙතන හැමතැනම කැම්ප් කරනවා. බලමු මෙතන හැමතැනම කැම්ප් කරනවා. මොනවද කන්නේ? අන්න අපේ බියොන් පුතා නූඩල්ස් හදනවා. මෙතින් වතුරක් නැහැනේ. නෑ. අපේ රෑට කෑම හදනවා. අපේ ටෙන්ට් එක අපි රෑ කෑම එක පිළියෙල කරන ගමන් තියෙන්නේ. අන්න අරයත් ඉන්න බලාගෙන රෑ කෑම කන්න. හයි කියන්න. හයි. මේ ඉන්න අපේ ෂෙෆ් සඳලි. අද කැම්ප් එකේ රාත්‍රී ආහාරය සූදානම් කරනවා. අපි අද නූඩල්ස් කන්න කියලා තමයි ප්ලෑන් කරේ. අපි මේ බියෝන් කුමාරයත් ඉන්නවා. බියෝන් කුමාරයා බලාගෙන ඉන්නවා කෑම හදනවා. කාර්යගතට වෙලා. නැති තා චුට්ටකින් නැති. ඒක උස්සන්න බෑ සඳලි. ඒ ලයිට් එක එල්ලලා තියෙන එක බරට. මේ කියන් මොනවද අපි හදන්නේ? අපි අද රැට කන්න මොනවද හදන්නේ? අලි පෙන්චෙක් හදනවා. කොහොමද වාගේ කැම්පින් එක කොහොමද හොඳයිද? ෂෝක්ද? හොමින් මේ උතුරනවා වගේ නේ. රෑට කණ්ඩ දැන් නූඩල්ස් එකක් හැදුවා. දැන් හදනවා බර්ගර්ස්. මේ වෙනකොට එකක් හදලා එක බර්ගර් එකක් අපේ පුංචි පුතාට දීලා තියෙනවා. ඉතින් අනිත් බර්ගර් එක හදන ගමන් පොඩ්ඩක් අද වැස්ස තියෙනවා. වැඩේ ටිකක් අමාරුයි. හැබැයි කොහොම හරි අපේ ෂෙෆ් සඳලි වැඩේ කරනවා. මේ වෙලාවේ වැවතැන්නට චූටි හිරිමල් වැස්සක් වැටෙනවා. ඉතින් අපි දැන් රෑට කණ්ඩ හදාගත්ත බර්ගර්ස් එතකොට නූඩල්ස් හදාගත්තා. මේ ටික කාලා නිදිය ගන්න තමයි හදන්නේ. අපේ පුංචි පුතා නිදියන්න කලින් කිරි එක බොනවා. එහෙනම් අපි හෙට උදෙන්ම බලමු කොහොමද වැවතැන්නේ තියෙන සුන්දරත්වය කියලා. Good morning. දැන් උදේ 6යි වෙලාව
බලමු එළියට ගිහලා කොහොමද කියලා. සුදු පාටට තියෙන්නේ වලාකුළු. හතර වටේම කැම්ප් කරලා තියෙන කට්ටිය. Serang kan? Macam apa dia? Nah. Masih lebih karet ke camp dan teman sudah cuci malam dulu bang hari itu. Dengan pak, dengan. වැවතැන්නේ සුන්දරත්වය ඉතාම හොඳින් විඳින්න පුළුවන් විදිහට අලුතෙන්ම කබාන එකක් හදලා තියෙනවා. ඉතින් මම ඔයාලට මෙතනින් විස්තර ටික දාන්නම් මේ කබාන එක කොහොමද ඔයාලා බුක් කරගන්නේ, කොහොමද ඒකට එන්නේ කියලා. එතකොට ඔයාලට කිසි ප්‍රශ්නයක් නැතුව ඇවිල්ලා මේ කබාන එකේ ඉඳලා වැවතැන්නේ සුන්දරත්වය විඳින්න පුළුවන්. පොඩි සෙල්ෆි වීඩියෝ එකක් ගත්තා මේ පල්ලෙහා තියෙන සුන්දරත්වය පෙන්වන්න. පල්ලෙහා තියෙන වික්ටෝරියා ජලාශයට උඩින් සුදු මීදුම් ගොඩක් ඇවිල්ලා තියෙනවා මේ වෙලාවේ. ඉතින් උදෙම නැගිටලා වැවතැන්නේ පොඩි රවුමක් ගිහිල්ලා
වටේ තියෙන සුන්දරත්වය විඳලා ඇවිල්ලා දැන් අපි උදේට බොන්න තේ එක හදාගත්තා. තේ එක හදාගෙන බීලා දැන් අපි යන්න කලින් උදේ කෑම එක හදනවා. ඉතින් මේ කෑම එක කාලා වටේ පිටේ තියෙන බඩු ටික ඔක්කොම අස් කරලා කිසිම ගෙනාපු දෙයක් කිසිම තැනක තියන්නේ නැතුව අස් කරලා ඉවර වෙලා අපි වැව තැන්නේ තියෙන සුන්දරම තැන තමයි වැව. අපි ඉතින් වැව පැත්තටත් පොඩ්ඩක් ගිහිල්ලා හුන්නස්ගිරියට යන්න තමයි ප්ලෑන් කරන් ඉන්නේ. බිවෝ මෙහෙ බලන්න. මේ ඉන්නේ අපේ බිවෝන් වැවතැන්නේ ඇවිල්ලා. ලස්සන. ඉතින් ඊයේ දවසේ අපි කැම්ප් කරලා සුන්දර රාත්‍රියක් ගත කළා. හැබැයි චුට්ටක් විතර වැස්සා. ඒත් ඒ කැම්පින් අත්දැකීම ඉතාමත් සුන්දරයි. අපි දැන් යනවා හුන්නස්ගිරියට. අපි වැවතැන්න කඳුරු බීමට සමුදෙනවා. ආයි මේ වගේ ලස්සන කැම්පින් ට්‍රිප් එකකින් හම්බ වෙමු.